Geography Teacher YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද ඔයාලත් එක්ක බෙදාගන්නේ භූගෝල විද්‍යාව පාඩමක් නෙමෙයි. මම අද ඔයාලත් එක්ක ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන යම් දෙයක් කතා කරන්නයි උත්සාහ කරන්නේ. ඒ තමයි මේක අපේ ඉංග්‍රීසි වලින් කියනවා believe in yourself කියලා. ඒ අදහස තමන්ව විශ්වාස කිරීම. කියන්නේ තමන්ට තමන් ගැන යම්කිසි අවබෝධයක් වටිනකමක් සහ අභිමානයක් පවත්වා ගැනීම. ඉතින් මේක හරි වැදගත් ජීවිතේට. අපි විශේෂයෙන්ම මේ YouTube නාලිකාව ගොඩක් නරඹන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උනාමත් පාසල් අධ්‍යාපනය ලබන අය විදියට ඔබ තුල මේ ගුණාංගය ඇති කර ගන්න ඕන. මොකද සමහර වෙලාවට අපි දකිනවා තමන්ට තමන් ගැන විශ්වාසයක් නැති දරුවෝ ඉන්නවා. ඉස්සරහට ඇවිල්ලා පන්ති කාමරේ මොන හරි ඉදිරිපත් කිරීමක් කරන්න කිව්වම ඒවට පැකිලෙන සිසු දරුවෝ ඉන්නවා. ඒ වගේමයි කිව්හු සැනින් ඇවිල්ලා ඊටාම ආකර්ෂණීය විදියට තමන්ගේ හැකියා පන්ති ඉදිරිපත් කරන දරුවෝ ඉන්නවා. ඉතින් ඒක වැදගත් ජීවිතේට. මොකද අපිට අපි කවුද කියන එක තේරුම් අරගෙන පන්ති කාමරේ ඉදිරිය වෙන්න පුළුවන්, මේ සමාජය තුළ වෙන්න පුළුවන්. හොඳ විශ්වාසයකින් යුක්තව කටයුතු කරන්න හැකියාව ගොඩනගා ගත යුතුයි. ඉතින් මේ සඳහා ක්‍රමවේද කිහිපයක් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඒව මම මෙන්න මේ විදිහට පෙළගස්සගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක විදිහට මම සඳහන් කරගෙන තියෙන්නේ following healthy life routine. ඒ කියන්නේ හොඳ සෞඛ්‍යවත් ජීවන රටාවක් පවත්වාගෙන යාම. එතකොට සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා පාසල් දරුවෝ දන්නවා. අපි ලෙඩ රෝග වලින් තොරව හොඳ කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්මකින් යුක්ත නම් අන්න එවැනි පුද්ගලයෝ තමයි සෞඛ්‍යවත් පුද්ගලයෝ විදිහට හඳුනගන්නේ. ඉතින් අපේ දිනදා ජීවිතේ අපිට අපිව විශ්වාස කරන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න නම් අපිට හොඳ කායික සෞඛ්‍යයක් තියෙන්න ඕන. අපි නිරන්තරයෙන් ලෙඩ වෙනවා නම් Tamanට තමනුත් විශ්වාසයක් නැති වෙනවා. ඉතින් ඒකට හොඳ healthy habits සෞඛ්‍යවත් පුරුදු අනුගමනය කරමින් හොඳ කායික සෞඛ්‍යයක්, ඒ වගේම හොඳ මානසික සෞඛ්‍යයක්. මනස අපි හොඳට නිරවුල් තියාගන්න. හොඳ අධ්‍යාත්මයක් තේරුම් ගන්න, හොඳින් හිතන්න පුළුවන් ශක්තියක් අපි තුල ගොඩනගා ගන්න ඕන. සහ සමාජීය වශයෙන් අපි මිනිස්සු එක්ක ගනුදෙනු කරන, මිනිස්සු එක්ක හොඳට සුවදව කටයුතු කරන චරිත බවට පත් වෙන්න ඕන. ඊළඟ ස්ට්‍රැටජි එක විදිහට මම සඳහන් කරන්නේ surround yourself with good people. ඔයා වටා හොඳ මිනිස්සු තබා ගැනීම. ඉතින් අපිට හැම වෙලාවෙම හොඳ මිනිස්සු ජීවිතේ හම්බෙන්නේ නැහැ. නමුත් අපිට පුළුවනි හොඳ මිනිස්සු හඳුනගෙන ඒගොල්ලෝ අපේ ජීවිත ළඟට එක් කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් හොඳ නැති, කියන්නේ අපි බලාපොරොත්තු වෙන qualities නැති අයගෙන් ඈත් වෙන්න. එහෙම ඈත් වෙලා තනියෙන් ඉන්න එක ඊට වඩා සාර්ථකයි. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේක ඉතාම වැදගත්. තමන් පන්ති කාමරේ එහෙම නැත්නම් පාසලෙන් පරිබාහිරව ආශ්‍රය කරන යාළු මිත්‍රාදීන් ඉතා හොඳ හැසිරීමක් තියන අය වෙන්න ඕන. හොඳ යාළුවෝ වෙන්න ඕන. මොකද අපි දකිනවා සමහර වෙලාවට තමන් ආශ්‍රය කරන අය හින්දා නොමග යන පාසල් දරුදරියෝ. ඒ වගේමයි දැන් මේ එහෙම කියලා අපිට සම වයසකින් මගහැරින්න බෑ. සම වයසකින් ආශ්‍රය තාම වැදගත් පාසල් වියේ දරුවන්ට. මොකද ඒ තුලින් ඉගෙන ගන්න දේවල් ගොඩයි. හැබැයි එතනදී දරුවෝ සපුද්දික වෙන්න ඕන. තමන්ට ගැළපෙන හොඳ යාළුවෙක් ආශ්‍රය කරන්න. හොඳ යාළුවෝ ආශ්‍රය කරාම තමන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මගේ ජීවිතෙත් එහෙම අවස්ථා තියෙනවා. මම පාසල් යන කාලේ දක්ෂ යාළුවෙක් මට හිටියා. ඉතින් එය දක්ෂ වගේම මමත් දක්ෂ විදිහට වැඩ කරා. ඉතින් ඒ තුලින් මේ ආශ්‍රය තුලින් මාලද දේවල් තාම ගෞරවයෙන් මම සිහිපත් කරනවා. මොකද තමන්ට හොඳ පොසිටිව් වයිබ් එකේ යාළුවෙක්, හරි ධනාත්මක චින්තනයෙන් යුක්ත යාළුවෙක් හම්බෙන එක හරි වටිනවා. තමනුත් ඒ යාළුවන්ට එහෙමම වෙන්න ඕන. අපිට බෑ
අපි හොඳ යාළුවෙක් නොවි හොඳ යාළුවෙක් බලාපොරොත්තු වෙන. ඒකින්ද ඔබ හොඳ කෙනෙක් වෙන්න. එතකොට ඔබට හොඳ අයගේ ඇසුර ලැබෙනවා. ඒ අය තුලින් ඔබේ ජීවිතත් ආලෝකවත් වෙනවා සහ ඔබ තුලින් ඒ අයගේ ජීවිතත් ආලෝකවත් වෙනවා. ඉතින් හැම වෙලෙම Tamanට වඩා ගුණ යහපත්කමින් දැනුමින් වැඩි කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙනවා. ඒ වගේමයි හොඳ යාළුවෝ නැත්තම් නෙගටිව් මයින්ඩ්සෙට්ස් තියෙන යාළුවෝ නම් මුණ ගැහෙන්නේ අය ටික ටික අතහරින්න ඔයා වෙනුවෙන් වැය කරන කාලය ශ්‍රමය ටික ටික අඩු කරන්න. එහෙම මිනිස්සු ඉන්නවා ජීවිතේ අපිට යාළුවෝ වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තුලින් අපට යම්කිසි පීඩනයක් බලපෑමක් හිතට සතුටක් එන්නේ නැත්නම් ඒ අයගෙන් ටික ටික ඈත් වෙලා තමන්ගේ ඉලක්ක වෙත ළඟා වෙන එකයි වැදගත් වෙන්නේ. ඊළඟ එක don't let your fear to stop you. ඔබ තුල ඇතිවන බිය යමක් කරන්න ගත්තාම මට මේක කරන්න පුළුවන්ද? අනිත් අය මොනා හිතයිද? මේ වගේ එක එක සිතුවිලි එනවා. එහෙම බයවල් එනවා මිනිස්සුන්ට. ඉතින් ඒවා නැති කරගන්න ඕනේ. ඒව නැති කරන්න නම් ගොඩක් වැඩ කරන්න ඕනේ. තමන් වැඩ කළා තමන් ඕනම දෙයක දක්ෂයෙක් බවට පත් වුනහම ප්‍රවීණයෙක් බවට පත් වුනහම තමන්ටම අභිමානයක් ඇති වෙනවා. like self esteem. ඒ අභිමානය තුල ආත්ම සීයත්වය කියලා අපි ඔකට කියනවා. ඒ අභිමානයත් එක්ක ඊළඟට ඕනම වැඩකට අත ගහන්න බය නැති වෙනවා. ඒත් වැඩ කළා තමයි අපි හැකියාව ගොඩනගා ගන්න ඕන. එතකොට අපිට බයක් දැනෙන්නේ නැහැ සමාජය ගැනවත්. අනිත් අය මොනා කියයිද ඒව කිසිම ගාණක් නැති වෙලා යනවා. තමන් ගොඩක් වැඩ කළා යම්කිසි අත්දැකීම් ගොන්නක් එකතු කරගෙන තියෙනවා. ඊළඟ එක find your inner strength. තමන්ගේ ඇතුළෙන් තියෙන අභ්‍යන්තරයේ තියෙන ශක්තියන් හඳුනා ගැනීම. අපිට inner strengths තියෙනවා. අපි ඒවා හොඳින් හඳුනා ගන්න ඕන. විශේෂයෙන්ම පුංචි කාලෙම තමන්ගේ ශක්තියන් හඳුනා ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම එහෙමනම් ටිකක් ජීවිතේ වයස ටිකක් මුහුකුරා ගියාම තමයි මම කවුද මට ඇත්තටම මොනවද ඕන වගේ දේවල් තේරුම් ගත්තේ. ඒක සමහරවිට අපිට මේ පාසල් අධ්‍යාපනය සහ පෙරට අධ්‍යාපන ක්‍රමයේ තුලිනුත් මගහැරෙන අවස්ථා තියෙනවා. ඒ කොහොම නමුත් දැන් ඔබට පුළුවනි පුංචි කාලෙම තමන්ගේ ශක්තියින් තේරුම් ගන්න දරුවනේ. එතකොට ආස කරන පාත් එකේ ආස කරන තැනට යන්න පුළුවන්. ඊළඟ එක acknowledge your victories. තමන්ගේ ජයග්‍රහණ වලට ස්තුතිවන්ත වෙන්න. තමන් ලබාගත්තු දේවල්, තමන් achieve කරගත්තු targets ගැන ඔබට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ඔබ ලබපු දේවල් ගැන ඔබට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ. ඔයා හොඳ අතපය හතර තියෙන දරුවෙක් විදියට මේ ලෝකෙට ගෙනාපු දෙමාපියෝ ගැන ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයා කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් නම් කායිකව ඒ ගැන ඔයාට සතුට වෙන්න පුළුවන්. ඔයාට කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලන්න hina වෙලා කොයිතරම් සුන්දර චරිතයක්ද කියලා, කොයිතරම් ප්‍රියමනාප පෙනුමක් ඔයාට තියෙනවද කියලා. ඒ ගැන ස්තුතිවන්ත වෙන්න. ඔයාට දක්ෂතා තියෙනවා. ඔයා සමාජයට හොඳට ලකුණු ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. ක්‍රීඩාවලට දක්ෂ දරුවෙක් වෙන්න පුළුවන්. ඔයාට හොඳ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. තමන්ට හොඳ ලීඩර්ෂිප් ක්වොලිටිස් තියෙනවා වෙන්න පුළුවන්. ඒව ගැන සතුටු වෙනවා. ළඟා කරගත්තු දේවල්, ඔයාගේ ඉදිරි ටාගට්ස් මේවා ගැන සිහිපත් කරමින් ඔයා මේ ජීවිතේට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාට ඔයා ගැන විශ්වාසයක් ගොඩනගෙනවා. මම විශ්වාස කරනවා මේ කියන ස්ට්‍රැටජිස් අපි අපේ ජීවිත තුළ අනුගමනය කරොත් අපට අපි ගැනම විශ්වාසයක් ගොඩනගෙනවා. ඉතින් එහෙම චරිතයක් මේ සමාජයට ඉතාමත් සුන්දර චරිතයක් වෙනවා නොඅනුමානයි. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ ජීවිතේට හොඳ කුසලතාවක් කොහොමද අපේ ජීවිත සාර්ථක කරගන්නේ කියලා තවත් වීඩියෝ එකකින් අපි කතා කරමු.